ආයිබෝවන්. එහෙනම් අද අපි යන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 බලන්න BMICH එක ඇතුළට. ඔන්න මේ විදිහට තමයි ඇතුල් වීම තියෙන්නේ. ඇතුල් වීගෙන යද්දි මුලින්ම ඔයාලට දැක් ගන්න පුළුවන් කාසල් එකක් හදලා තියෙනවා. පුංචි ළමයිට ගිහලා ෆොටෝස් ගන්න පුළුවන්, ලොකු අයටත් යන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන්. ඉතින් මේ විදිහට BMICH එක අලුත් වෙලා තියෙනවා. අලුත් බිල්ඩින් දෙකක් එකතු වෙලා තියෙනවා. මේ විදිහට තමයි ඒකේ ලුක් එක දකින්න හම්බෙන්නේ. ඔය හිටපු පොතක් හම්බුණා අම්මට දෙන්න ඕනේ. නංගම් මේ සැරේ වෙන අවුරුදු වලට වඩා සාපේක්ෂව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විශාල බවක්. ඒ කියන්නේ වැඩි ප්‍රකාශකයන් ප්‍රමාණයක්, වැඩි රචකයන් ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම විටින් විට විවිධ ලේඛකයන් සමග පිළිසඳරවල් පැවතිනවා සජීවීව. ඒ වගේම ජාතික රූපවාහිනිය හඬකවීම් මැදිරියකුත් පවතිනවා. ඉතින් ඔයා හඬ කවන්න දක්ෂයි නම් ඔයාලටත් ගිහිල්ලා එතන බලන්න පුළුවන්. ඒ වගේම ස්කෑන් කරලා මේ පොත තියෙනවද කියලා බලලා ඒක මිලදී ගැනීමේ හැකියාවත් ඔයාලට ලබා දීලා තියෙනවා. සමහර ස්ථානවල පමණයි ඒ හැකියාව තියෙන්නේ. මෙහෙම තමයි උනේ. මම ගිය හරියට 28 වෙනිදා මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න සවස තමයි ගියේ. ඔන්න සැප්තැම්බර් 27 ඉඳලා ඔක්තෝබර් 6 වෙනිදා දක්වා මේක දිගටම පැවැත්වෙනවා. ඉතින් ඔන්න එහෙනම් ඔයාලත් ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්ම. ඔන්න එහෙනම් 2025 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ විදිහට ඉවර වෙනවා මේ vlog එක. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.